හිඟකම කියන්නේ මේක කියන එක අතුස්සන්න බෑ. මේ තමයි හිඟකම. මෙතනත් හිඟකමක් තියෙනවා. නෑ කියන අතුස්සන්න බෑ. ඕක නෙමෙයි හිඟකම කියලා කියන්නේ අතුස්සන්න බෑ. දෙපැත්තටම නෑ. මං ඇහුවේ ඔබ තෙල් ගහන්න යනකොට තෙල් නෑ කියනවා. සතියක් විතරකල් තෙල් නෑ. කොහෙවත් නෑ තෙල් දැන්. බහුගේ කාලෙත් එහෙම ප්‍රශ්නයක් තිබේ. ගෑස් කොහෙවත් නෑ. මේක දිගකම කියන්නේ. කිරිපිටි ගන්න ගියාම අම්මලා කඩවල් කිසි එක දරුවන්ගේ කිරිපිටි වර්ග ඔක්කොම නෑ ඉවරයි. ඕක දිගකම කියන්නේ. ඕක කියන්නේ. මේ බලන්න. දැන් ඔන්න තෙල් ඉන්දර පෙරමුහලේ නෑ. ඔබටත් මේක තේරෙන්නේ නැතුව තාත්තට කිව්වා ඕක තමයි ආර්ථික විද්‍යාව හිඟකම කියන්නේ ඔය අපේ වමනාවලට බලද්දි තෙල් නෑ. සතියකට පස්සේ ආයෙ යනවා ඔබ තෙල් ගහන්න. දැන් හොඳට තියෙනවා තෙල්. ඇති වෙන්න තියෙනවා. කොච්චරද ඕනේ කොච්චර ගහන්න ඕනේ තව ඕනේද කියලා අහනවා. තාත්තාම පුතේ හිඟකම ඉවර වෙලා නේද කියලා. දැන් තෙල් ඇති වෙන්න තියෙනවනේ. එහෙනම් අර වෙලාවේ හිඟකම කියලා කිව්වනම් දැන් හිඟකම ඉවර වෙලා නේද කියලා අහනවා. හිඟකම කියන එක ජීවිතේට ඉවර වෙන එකක් නෙමෙයි. తాවකාලිකව ඇති වෙන බඩු හිඟයක් අපි හිඟකම කියලා කියන්නේ නැහැ. ඒ తాවකාලිකව ඇති ඒක නෙමෙයි හිඟකම කියන්නේ. උවමනාවන් එක්ක බලනකොට සම්පත්මදි. ඒක බහන්න පුළුවන්. ඉතින් උවමනා එක්ක බලනකොට තෙල් නැති වුණානේ. තෙල් නැති වුණාට තෙල් කියන්නේ එක භාණ්ඩයක් විතරනේ. අපට තව කීයක් තියෙනවද? දැන් තෙල් తాවකාලිකව අපට නැති වුණා. වෙළඳ පොලේ මේකට කියන්නේ මේ භාණ්ඩවල අතිරික්තයක් නැති එක. එහෙමද తాවකාලික රික්තයක් මේ තියෙන්නේ. తాවකාලික හිඟයක්. తాවකාලිකව ඇති වෙන මෙවැනි හිඟ අපි කියන්නේ හිඟකම කියලා. උවමනාවන් එක්ක පොදුවේ බලනකොට හැම මිනිහෙක්ටම දැන් ගෙදර මේ තෙල් විතරක් නෙමෙයිනේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ. තෙල් තිබ්බනම් මුළු ජීවිතේම හරි කිව්වනම් ඔන්න හිඟකම නැහැ. තෙල් ඒ නිසා තෙල් తాවකාලිකව නැති එක තෙල් ඔන්න දැන් ටික දවසකින් තෙල් ගෙනල්ලා ඉන්දර පිරුම්හල්. එහෙනම් දැන් හිඟකම නැති වෙන්න බෑ. ඒත් හිඟකම තියෙනවා. වෙනේවත් එක බලනකොට ප්‍රමාණවත් නැහැ. තෙල් තියෙනවා හැබැයි ඇඳුම් මදි. කීයද බැලුවද? එහෙනම් මේ එක භාණ්ඩයක් විතරක් తాවකාලිකව නැහැ කියලා හිඟකම නැහැ කියන්න බෑ. එක භාණ්ඩයක් පමණක් මේ වෙළඳ පොලේ හිඟයි කියලා හිඟකමක් කියලා කියන්න බෑ ඒක. එහෙනම් ඒ භාණ්ඩේ ආයසරයක් තෙල් ආවට පස්සේ හිඟකම නැති වෙන්න බෑ. හිඟකම සදාකාලිකවම තියෙන ප්‍රශ්නයක්. හිරුවෙලිය වාතය වගේ දේවල් ඇරෙන්න අනිත් හැම එකක්ම හිරුවෙලිය එහෙම නැහැ. අපි හැමෝටම හිරුවෙලිය පාවිච්චි වෙනවා. දැන් හිඟ නැහැ. අපි හැමෝගෙම උවමනාවන්ට ඇති වෙන්න හිරුවෙලිය තියෙනවා. වාතයේ මෙතන ඉන්න හැම කෙනෙක්ම හුස්ම ගන්නවා. මෙතන ඉන්න කෙනෙක් කියන්නේ මට පොඩ්ඩක් වාතය මදි මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා අරන් එන්න. එහෙම නැහැ. හැම කෙනෙක්ටම වාතයේ හිරුවෙලිය ඇති වෙන්න තියෙනවා දැන්. ඒක අපි සල්ලි වලට ගන්න නැත්තේ නිසා. නමුත් මේව ඔක්කොම ප්‍රමාණවත්ව නැහැ හිඟයි. ඊට මේ తాවකාලිකව ඇති වෙන හිඟයක් අපි හිඟකම කියලා කියන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. කෙටි කාලිනව තෙල් අර්බුදයක් නියගයක් හින්දා මේ පොල් නැති වෙලා තියෙනවා කියලා ඒව හිඟකම කියන්නේ. ඒවා එක භාණ්ඩයක් ඒක.